හිතාදර සහෝදර සහෝදරියනි තවත් වසරක නත්තලක් උදා වෙමින් පවතිනවා. මේ නත්තල් සමය තුල අපි සාමාන්‍යයෙන් ක්‍රිස්තු භක්තිකයන් ලෙස පිළිගන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලවට අප අතර ජනිත වූ අවස්ථාව ලෙසයි. ඒ අවස්ථාවේදී අපේ සිත් සතන් යොමු වෙන්නේ බෙත්ලෙහෙම් නගරය දෙසයි. එදා සංගණනයක් සඳහා බෙත්ලෙහෙම් නගරයට සුදෝ ජුසේතුමා සහ මරියතුමිය සංක්‍රමණය වුණා. ඒ සංක්‍රමණිකයන් ලෙස ඔවුන් එහි ගිය වෙලාවේදී මේ උපත සිදු වුණා. ඒ උපත සඳහා ඔවුන්ට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් සොයාගන්නට බැරි වුණා. ඒ නිසා ඒ උපත සිදු වුණේ සීතල ගල් ගුහාවක් ඇතුලේ බෙත්ලෙහෙම් නුවර. එතකොට මේ සීතල ගල් ගුහාව හරකුන් ලගින ස්ථානයක් බවට පත් වෙලා තිබුණ තැනක තමයි ඒ සිදු වුණේ. ඉස්සෙල්ලාම උන්වහන්සේව දැක බලා ගන්නට පැමිණියේ දිලිඳු එඬේරුන්. ඔවුන්ට දේවදූතයා දර්ශනය වෙලා මේ උපත ගැන සඳහන් කරපුවම ඔවුන් මේ ගව මඩුව සොයාගෙන පැමිණියා. ඒ සඳහා ඔවුන්ට තාරකාවක් උපකාරී වුණා කියලා සුදෝ මතේතුමාගේ සුවිශේෂයේ සඳහන් කරනවා. එතකොට මේ දිලිඳු එඬේරුන් අතර අපේ ගැලවුම් දායකයන්න් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බිහිවීමෙන් අපට ලොකු පණිවිඩයක් ලබා දෙනවා. දෙවියන් වහන්සේ තෝරාගන්නේ මිනිසයා සිතන ආකාරයේ ගෞරවය සහ භක්තිය නෙවෙයි. දෙවියන් වහන්සේ තෝරාගන්නේ උන්වහන්සේට අවශ්‍ය ආකාරයට උන්වහන්සේ මනුෂ්‍ය සංහතියට දක්වන ආදරය පිළිබිඹු වන වඩාත්ම අසරණ දිලිඳු ජීවිතයක් තුළ උන්වහන්සේ බිහිවීම තුලයි. උන්වහන්සේ මේ තෝරා ගැනීම විශේෂයෙන් කරන බව සුවිශේෂකවරුන් සඳහන් කරන්නේ උන්වහන්සේ ඊ타ත්ම අල්පේච්ඡ ජීවිතයක් ගත කළා. උන්වහන්සේගේ උපතේ සිට උන්වහන්සේගේ මරණය දක්වා මනුෂ්‍ය පුත්‍රයාණන්ට ලගින්නට ස්ථානයක් නැහැයි කියලා එක වෙලාවක උන්වහන්සේ ප්‍රකාශ කළේ උන්වහන්සේට ස්ථාවර ස්ථානයක් තිබුණේ නැහැ. මේ සියල්ලෙන්ම අපිට මතක් කරලා දෙන්නේ මේ නත්තල කියන්නේ උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාණන්ගේ ගැලවුම් කරුවාණන් මෙලවට පැමිණීමේ අවස්ථාව සිදුවන්නේ මෙන්න මේ වගේ දිලිඳු අසරණ යන්න එන්න තැනක් නැති අන්න ඒ වගේ පරිසරයකයි. ඉතින් මෙයින් අපිට පෙන්눔 කරන්නේ නත්තල කියන්නේ බහැපත්කමේ මංගල්‍යයක් ලෙසයි. ඒ නිසා අපි හුඟක් පරිස්සම් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම අද වගේ ශ්‍රී ලංකාව තුල භයානක කුණාටුවක් ඇති වෙලා විනාශයක් සිදු වෙලා පවුල් 1000ක පමණ උදවිය Tamanගේ නැති වූ ඥාතීන් වෙනුවෙන් දුක් වෙන වෙලාවේදී ඒ වගේම Tamanගේ ගේ දොර ඉඩකඩම් අහිමි වෙලා ගම් වතුරට ගසාගෙන ගිය අනාථ කඳවුරු වල ජීවත් වෙන මිලියන 2ක පමණ ජනගහනයක් පීඩාවට පත්වෙච්ච වෙලාවේදී අපිට නත්තල් උත්සවය සතුටේ මංගල්‍යයක් ලෙස ගත කරන්නට අවශ්‍යයි කියලා සිතුණත් ඒ අයගේ සිත් පාරන්නේ නැති ආකාරයට අපි ඒ කළ යුතුයි. වෙළඳ ආර්ථිකය නත්තල සාමාන්‍යයෙන් කෑම බීම ඇඳුම් පැළඳුම් රතිඤ්ඤා ඒ වගේම මනුස්ස ජීවිතයට අවශ්‍යයි කියන නොයෙකුත් දේවල් වලින් උපරිම මට්ටමේ සතුටක් ලබා ගැනීමේ මංගල්‍යයක් ලෙස සිදු කරන්නට යෝජනා කරන්නට කටයුතු කරලා තියෙනවා. අපි ඒ වාගේ සතුට වෙන එකේ වරදක් නැහැ. සතුට වෙන්න එපයි කියලා කියනවා නෙවෙයි. නමුත් අපි හැමතිස්සෙම මතක තියාගන්නට ඕනේ ස්වාමින් වහන්සේ අප අතර ජනිත වුණේ මෙන්න මේ වගේ පරිසරයක අපිට යම් පණිවිඩයක් දෙන්න. ස්වාමින් වහන්සේට ළඟින්නට තැනක් නැහැයි කියලා කියපු නිසා අපි නත්තල දිලිඳුන් අතර දිලිඳුන් වෙනුවෙන් විශේෂයෙන්ම පීඩාවට පත් වූවන් ගැන සිතමින් ගත කරන්නට අපි යොමු විය යුතුයි. ඒ නිසා මෙදා නත්තලේදී මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මේ පීඩාවට පත්වෙච්ච අයගේ සිත් පාරවන වැඩ කරන්නේ නැතිව පුළුවන් තරම් ඒ අයට උපකාරී වෙමින්
ඒ වගේම තමන්ගේ අසල්වාසීන් අතර ඉන්න දිලිඳු දරුවන් දිලිඳු ලෝකේ ජීවත් වෙන දිලිඳුන් වෙනුවෙන් යම් යම් පරිත්‍යාගයන් කරමින් ඒ අතහැරීමේ සතුට භුක්ති විඳින ලෙසයි. අතහැරීම තුළින් අතහැරලා තවත් කෙනෙකුගේ සිත පිනවන ආකාරයට කටයුතු කිරීම තුළින් ලැබෙන සතුට ඒ සතුට මුදල් වලට සල්ලි වලට ගන්න බෑ. ඒ නිසා ඒ සතුට අත්පත් කරගෙන නත්තල ගත කරන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ රටේ ඇති වෙලා තියෙන මේ ව්‍යසනය නිසා අපි බෙදීම් වලට යන්නේ නැතුව සහෝදරත්වයෙන් යුතුව සියලු දෙනාම එකට එකමුතුව මේ රටේ ආගම් අදහන හැමෝම ඒ වගේම මේ රටේ විවිධ ජාතීන් විවිධ භාෂා කතා කරන සියලු දෙනා සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන අපි කටයුතු කරමු. අන්න එහෙම කළොත් අපිට මේ නත්තලේදී පමණක් නෙවෙයි ඉදිරියට 2026 වසරේදීද අපිට ඊ타මත්ම සතුටුදායක නත්තලක් සහ නව වසරක් ගත කරන්නට අපිට අවස්ථාව ලැබේවි. ඒ අවස්ථාව ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ජේසු පීඨයි. Radio Veritas Asia Sinhala Service.